නිරෝගීමත් සුබ දවසක් වේවා ඔබට. මෙම වීඩියෝව තුළින් අප ඔබව දැනුවත් කරනු ලබන්නේ අක්ෂිකාචයක් දැමීම සඳහා රෝහල්ගත වීමට සූදානම් වන ඔබ අනිවාර්යයෙන්ම දැන සිටිය යුතු කරුණු කාරණා පිළිබඳවයි. ඔබට අක්ෂිකාචයක් දැමීම සඳහා නිර්දේශ වූ පසුව ඔබට ලබා දී ඇති නියමිත දිනයේ නියමිත වේලාවට අක්ෂි සායනය වෙතට පැමිණ අක්ෂිකාච මිනුම ලබා ගන්න. එසේම ඔබට පැමිණීමට ලබා දී ඇති නියමිත දිනයට දිනක් හෝ දින දෙකකට පෙර දී ලබාගත් නිරාහාර රුධිරගත සීනි වාර්තාවක්, එසේත් නොමැතිනම් ෆාස්ටිං බ්ලඩ් ෂුගර් රිපෝට් එකක් සහ ECG වාර්තාවක් ඔබ ලබා ගත යුතු වනවා. ඔබට ලබා දී ඇති දිනයේ ඔබ වෛද්‍යවරයා හමුවට පැමිණෙන විට ඔබ සූදානම් කරගත් අක්ෂිකාච මිනුම, ECG වාර්තාව සහ නිරාහාර රුධිරගත සීනි වාර්තාව සමග අක්ෂි සායන පොතද රැගෙන ඒමට අමතක කරන්න එපා. එසේම ඔබ වෙනත් රෝග තත්ත්ව සඳහා දීර්ඝකාලීනව ප්‍රතිකාර ලබා ගන්නා පුද්ගලයෙකු නම් හෝ ඔබ මීට පෙර වෙනත් ශල්‍ය කර්ම සඳහා මුහුණ දී ඇතනම් හෝ ඔබට ආහාර පාන, ඖෂධ, ප්ලාස්ටර්වලට අසාත්මිකතා පවතී නම් ඔබගේ වෛද්‍ය වාර්තා පරීක්ෂා කරන අවස්ථාවේදී ඒ පිළිබඳව දැනුම් දෙන්න. එසේම ඔබට දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි කාලික රෝග තත්ත්ව ඇතනම් ශල්‍ය කර්මය සිදු කරන දිනය වන විට එම රෝග තත්ත්ව හොඳින් පාලනය වී තිබිය යුතු බව ඔබ හොඳින් මතක තබා ගන්න. ඒ වගේම ඔබගේ කාචයේ දමනයසෙහි පෙනුමේ අඩුව ඇරුණු විට ඔබට වෙනත් ආබාධිත තත්ත්ව ඇතනම්, උදාහරණයක් විදියට කන ඇසීම අඩුවීම හෝ ඔබගේ කාචය නොදමන අනෙක් ඇසත් නොපෙනීම වැනි තත්ත්ව ඇතනම් ඔබ මේ අවස්ථාවේදීම ඒ පිළිබඳව දැනුම් දෙන්න. මෙම දිනයේදී ඔබ රැගෙන ආ වාර්තා ඇතුළු සියලුම තත්ත්වයන් පරීක්ෂා කර බලා ඒ සියලුම දේ නිවැරදිව ඇතනම් ඔබට අක්ෂිකාචය දැමීමේ ශල්‍ය කර්මය සඳහා රෝහල්ගත වීමට දිනයක් හා වේලාවක් ලබා දෙනු ලබනවා. ඔබට ලබා දුන් දිනයේ නිවැරදි වේලාවට රෝහලේ රෝගීන් ඇතුළත් කිරීම ස්ථානය හරහා ලියාපදිංචි වී ඔබගේ ඇස් වාට්ටුවට ඇතුළත් වන්න. අපි දැන් අවධානය යොමු කරමු අක්ෂිකාචය දැමීමේ ශල්‍ය කර්මය වෙනුවෙන් ඔබ නිවසේ සිට සූදානම් විය යුතු ආකාරය පිළිබඳව. ඔබ ශල්‍ය කර්මය සඳහා රෝහල්ගත වන විට ස්නානය කර හොඳින් පිරිසිදු වී රෝහල්ගත වන්න. ඔබ කොණ්ඩය කොටට කැපූ පුද්ගලයෙකු නම් කොණ්ඩය ඇසට නොවැටෙනසේ කොටට කපා රෝහල්ගත වීමට සූදානම් වන්න. එසේම ඔබ පිරිමි පුද්ගලයෙකු නම් ඔබගේ කම්මුල දෙපස ඇති රැවුල හොඳින් කපා රෝහල්ගත වන්න. මෙයට හේතුව වන්නේ ඔබගේ ඇසට කාචය දැමීමේ සැත්කමින් පසුව එම ඇස iPad එකක් තබා ප්ලාස්ටර් යොදා වසා තබනු ලබනවා. මෙහිදී ඔබගේ මුහුණේ රැවුල වැවී ඇතනම් ප්ලාස්ටර් ඇලවීම මෙන්ම ගැලවීමද ඉතා අපහසු කටයුත්තක් වනවා. එසේම ශල්‍ය කර්මය සඳහා ශල්‍යාගාරය වෙතට ඇඳගෙන යාමට ඔබ කාන්තාවක් නම් සුදු පැහැති රෙද්දක් හා ඉදිරිපසින් සම්පූර්ණයෙන් විවෘත කළ හැකි සුදු පැහැති හැට්ටයක් අවශ්‍ය වන අතර ඔබ පිරිමි පුද්ගලයෙකු නම් සුදු පැහැති සරමක් හා ඉදිරිපසින් සම්පූර්ණයෙන්ම විවෘත කළ හැකි කමීසයක් අවශ්‍ය වනවා. මෙහිදී ඔබ ශල්‍ය කර්මයට ඇඳීම සඳහා තෝරා ගන්නා ඇඳුම හොඳින් සෝදා තදව්වේ වියලා අයන් කරගෙන එය වෙනම සූදානම් කරගන්න. ඔබ ශල්‍ය කර්මය සඳහා සූදානම් වීමේදී මෙම ඇඳුම පමණක් අඳින්න. ඒ වගේම ඔබගේ සියලුම වර්ගයේ ආභරණ, සුර, ඔරලෝසු ආදියදී ඉවත් කළ යුතු වනවා. එසේම ඔබට මුදල් පසුම්බි, ජංගම දුරකථන ආදිය ශල්‍යාගාරය වෙතට රැගෙන යාමට අවසර ලැබෙන්නේ නැහැ. ඔබ කාන්තාවක් නම් කොණ්ඩය හොඳින් පීරා කරල් දෙකකට වනසේ ගොතන්න. එසේම ඔබ ශල්‍යාගාරයේ වෙතට අඳින ඇඳුමට හැට්ටකටු භාවිතා කරන්න එපා. එසේම ඔබ පිරිමි පුද්ගලයෙකු නම් ඉනට බෙල්ට් බැඳීමෙන්ද වැළකී සිටින්න. ඔබ මේ අයුරින් ශල්‍ය කර්මය සඳහා සූදානම් වී පැමිණි පසුව ඔබගේ හෙදිය විසින් ශල්‍ය කර්මය සඳහා ඔබගේ ඇස සූදානම් කරනු ලබනවා. මෙහිදී ඔබගේ ඇස සේලයින් වතුරින් සෝදා ඖෂධ බින්දු දමනවා.
එසේ සිදු කිරීමෙන් පසුව ඔබ එම ඇස අතින් ඇල්ලීමෙන් වැළකී සිටින්න. ඔබගේ ශල්‍ය කර්මය සිදු කරන අවස්ථාව වනතුරුම වාට්ටුව තුලදීත් ශල්‍යාගාරය තුලදීත් ඔබගේ හෙදිය විසින් ඔබගේ ඇසෙහි කළු ඉංගිරියාවේ කුණීතේ නම් වූ කොටස එසේත් නොමැතිනම් ශල්‍ය කර්මය සිදු කරන ඇසෙහි පියුපිල් නම් වූ කොටස දිගින් දිගටම පරීක්ෂා කරමින් ඖෂධ බින්දු දැමීම සිදු කරනු ලබනවා. එසේ සිදු කරනු ලබන්නේ කාචය දැමීමේ සැත්කම සඳහා ඔබගේ ඇස සූදානම් කිරීමටයි. ඇසට ඖෂධ බින්දු දැමීමේදී ඔබට යම් අපහසුතාවයක් දැනුණත් ඔබ මේ අවස්ථාවේදී නිවැරදි ඉරියව් භාවිතා කරමින් ඔවුන්ට සහාය වන්න. ඔබගේ අක්ෂි වෛද්‍යවරයා විසින් පෙර සකසාගත් පිළිවෙලකට අනුව ඔබව අක්ෂි ශල්‍යාගාරය වෙතට කැඳවනු ලබනවා. ශල්‍ය කර්මය සඳහා සූදානම් වූ ඔබගේ අවස්ථාව පැමිණෙනතුරු ඔබගේ ඒකකයට වී විවේකීව සිටින්න. ඇසට කාචයක් දැමීමේ ශල්‍ය කර්මය සඳහා සිහි නැති කිරීමක් සිදු නොකරන බැවින් ඔබ ශල්‍ය කර්මයට පෙර හෝ පසුව නිරාහාරව සිටීමට අවශ්‍ය වන්නේ නැහැ. එසේම ශල්‍ය කර්මය සඳහා ඔබ ශල්‍යාගාරයේ වෙතට යාමට පෙර බොරුතත් දමා ඇතනම් ඒවා ගලවා තබා යාමටද අමතක නොකරන්න. එසේම ඔබට පවතින වෙනත් රෝග තත්ත්ව සඳහා උදාහරණයක් විදියට දියවැඩියාව අධික රුධිර පීඩනය වැනි රෝග තත්ත්ව සඳහා ඖෂධ ලබා ගනී නම් එම ඖෂධ ශල්‍ය කර්මය සිදු කරන දිනයේද සාමාන්‍ය පරිදි ලබා ගන්න. ඒ වගේම ඔබගේ වෛද්‍යවරයා විසින් මෙම කාලය තුලදී යම් ඖෂධයක් භාවිතා නොකර සිටීමට උපදෙස් ලබා දී ඇතනම් එම ඖෂධය අදාළ කාලය තුලදී ලබා නොගෙන සිටීමටද ඔබ හොඳින් මතක තබා ගන්න. ශල්‍ය කර්මයට යාමට ප්‍රථමයෙන් ඔබට මොනයම් හෝ ගැටලුවක් ඇතනම් ඒ පිළිබඳව ඔබට ඕනෑම මොහොතක අපගේ කාර්ය මණ්ඩලයෙන් අසා දැන ගැනීමට හැකියාව තිබෙනවා. අපි දැන් බලමු ශල්‍යාගාරයට ඇතුළු වූ පසුව ඔබ දැන සිටිය යුතු කරුණු කීපයක් පිළිබඳව. ශල්‍යාගාරය තුලදී ඔබ ශල්‍ය කර්මය සඳහා රැගෙන යනු ලබන්නේ ඔබගේ ඇසෙහි කළු ඉංගිරියාවේ කුණීතේ නම් වූ කොටස සම්පූර්ණයෙන්ම විශාල වූ පසුවයි. මෙම ක්‍රියාවලිය සඳහා ගතවන කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර ඔබගේ ඇසෙහි මෙම ක්‍රියාවලිය සම්පූර්ණ වනතුරු ඔබට ශල්‍යාගාරයේ වේටින් ඒරියා එකෙහි රැඳී සිටීමට සිදුවනවා. මෙම ක්‍රියාවලිය වේගවත් වීම සඳහා ශල්‍යාගාරයේ හෙදියන් විසින්ද ඔබගේ ඇසට ඖෂධ බින්දු දමනවා. ඔබගේ වාරයේ පැමිණි පසුව ඔබ ශල්‍ය කර්මය සිදු කරන කාමරය වෙතට රැගෙන යනු ලබනවා. මෙහිදී ඔබ ශල්‍යාගාරය තුල ස්ථානගත කර ඇති ඔබ පෙර නොදුටු ශල්‍ය උපකරණ දෙස බලා කිසිවිටකත් බියවන්නට එපා. ඒ සියල්ල එසේ ස්ථානගත කර ඇත්තේ ඔබගේ ඇසට කාචය දැමීමේ ශල්‍ය කර්මය ඉතා කාර්යක්ෂමව හා සාර්ථකව ඉටු කර ගැනීම වෙනුවෙනුයි. ශල්‍යාගාරයක් සාමාන්‍යයෙන් වායු සමනය කර ඇතත් විශේෂ හේතු කීපයක් නිසා එහි උෂ්ණත්වය ඉතා අඩු මට්ටමක පවත්වා ගනු ලබනවා. ඉතින් මෙම ඉතා අඩු උෂ්ණත්වය නිසා ඔබට යම් අපහසුතාවයක් දැනේ නම් ඔබ ඒ පිළිබඳව අප වෙත දැනුම් දෙන්න. රෝහල තුලදී ලබා දිය හැකි සියලු පහසුකම් අප විසින් ඔබට සපයා දෙනු ලබන අතර ඔබ කිසිදු අවස්ථාවක අපහසුතාවයට පත්විය යුතු නැහැ. ඒ වගේම ඔබට අපහසුතාවයක් දැනෙන සෑම අවස්ථාවකදීම ඔබ ඒ පිළිබඳව අපගේ කාර්ය මණ්ඩලය දැනුවත් කරන ලෙසට අප මේ සමගම ඔබට කාරුණිකව මතක් කර දෙනු ලබනවා. ශල්‍ය කර්මයට පෙර ඔබගේ ශල්‍යාගාර හෙදිය විසින් ඔබගේ ඇසට නිර්වින්දක ඖෂධ බින්දු දමනවා. එවිට ඔබගේ ඇස සම්පූර්ණයෙන්ම හිරිවැටී යන නිසා ඔබට ශල්‍ය කර්මයේදී කිසිදු වේදනාවක් දැනෙන්නේ නැහැ. නමුත් ඇතැම් අවස්ථාවලදී ඔබගේ ඇස හිරිවැටීමට බෙහෙත් විදීමට වද පුළුවන්. මේ ඔබගේ අවශ්‍යතාවය මත සිදු කරනු ලබනවා. ඇසට කාචයක් දැමීමේ සැත්කම සඳහා සාමාන්‍යයෙන් සිහි නැති කිරීමක් සිදු නොකරන නිසා ශල්‍ය කර්මය අතරතුරදී පවා ශල්‍යාගාර කාර්ය මණ්ඩලය විසින් පවසන දේ ඔබට හොඳින් ඇසෙනවා. ඔබ ශල්‍යාගාර ඇඳ මත හාසී වූ පසුව ඔබගේ අක්ෂි ශල්‍ය කර්මය සිදු කරන ඇස පමණක් පිටතට විවෘත වී මුහුණ සම්පූර්ණයෙන්ම
වැසී යන ආකාරයට ඔබගේ මුහුණ මතට අයි ටවල් එකක් දමනවා. මෙසේ සිදු කිරීමට පෙර ඔවුන් ඔබව දැනුවත් කරන නිසා ඔබ ඒ අවස්ථාවේදී අනවශ්‍ය ලෙස බියවන්නට එපා. ඒ වගේම මෙම අයි ටවල් එක ඔබගේ මුහුණ මතට දැමීමට පෙර ඔබට හුස්ම ගැනීම වඩාත් පහසු වීම සඳහා ඔබගේ නාසය අසලින් කුඩා ආධාරකයක් රඳවා ඒ තුලින් සුළු ඔක්සිජන් සැපයුමක්ද ලබා දෙනවා. මේ නිසා අයි ටවල් එක ඔබගේ මුහුණ මත තිබුණත් ඔබට හුස්ම ගැනීමේ අපහසුතාවයක් නම් කිසිසේත්ම ඇතිවන්නේ නැහැ. ඔබගේ ඇසට කාචයක් දැමීමේ සැත්කම අධිතාක්ෂණික ශල්‍ය උපකරණ භාවිතයෙන් සිදු කරනු ලබන විනාඩි 15කටත් වඩා අඩු කාලයක් ගතවන. ඒ වගේම විශේෂඥ අක්ෂි වෛද්‍යවරයෙකු විසින් සිදු කරන ශල්‍ය කර්මයක් නිසා ඔබ කිසි විටකත් බිය විය යුතු වන්නේ නැහැ. ඉතින් ඔබ මේ සියලු පහසුකම් මැද්දේ නිවැරදි ඉරියව් භාවිතා කරමින් අපට සහාය වන්න. ශල්‍යාගාරයට ඇතුල් වූ ඔබ යම් තිගැස්මකින් සිටින බව අපි ඉතා හොඳින් දන්නා කාරණාවක්. ඉතින් ඔබගේ මේ අනිසි බිය නිසා ඇතැම් විට ඔබට වෛද්‍යවරයා හා හෙදිය විසින් පවසන දේ පවා ඇසෙන්නේ නැහැ. නමුත් මෙම වීඩියෝ නරඹා පැමිණෙන ඔබ මේ පිළිබඳව හොඳින් දැනුවත් වී පැමිණෙන නිසා ඔබ මේ අවස්ථාවට හොඳින් මුහුණ දේවි කියා අප බලාපොරොත්තු වනවා. ඔබ මෙතෙක් ජීවත් වූ අන්ධකාර ලෝකයෙන් ඔබව මුදවා ආලෝකයෙන් පිරුණු ප්‍රීතිමත් ජීවිතයක් කරා ඔබව රැගෙන යන මේ මාවතේ අප සියලු දෙනා එක්ව සතුටින් ගමන් කරමු. බොහොම ස්තුතියි.